ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනු ලබනවා සියලුම කටක ලග්න හිමියන්ට. ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා මාගේ YouTube නාලිකාව වෙතට. අද මා ඔබත් සමග බෙදාගන්නට බලාපොරොත්තුව සිටින්නේ 2026 වර්ෂයේ ඔබට පවතින ග්‍රහචාරය අනුව ඔබට ලැබෙන සුබ අසුබ ප්‍රතිඵල පිළිබඳව. කටක ලග්නය කියන්නේ චර රාශියක් වගේම ආපෝ රාශියක්ද වෙනවා. මේ නිසාම කටක ලග්න හිමියා නිතරම හිතේ චංචල ස්වභාවයකින් වගේම සෑම දෙයක් ගැනම වැඩි පරිස්සමක්ද දක්වනවා. කටක ලග්නය කියන්නේ සදු ග්‍රහ තුමියට අයත් ස්ත්‍රී රාශියක් නිසා ඔවුන් තුළ අනුකම්පාව, කරුණාව, මුදු ගතිය ආදරය වැනි ස්ත්‍රී ගති ලක්ෂණ පෙන්වනවා. ඔබ පුරුෂයෙක් වුණත් ඔබ තුලත් මෙවැනි ස්ත්‍රී ගති ලක්ෂණ පවතිනවා. කටක ලග්නය කියන්නේ රාශි චක්‍රයේ 4 වන රාශියයි. ඔබ සිතීමට බොහෝ සෙයින් දක්ෂ වෙනවා. ඒ වගේම දේපොළ වලට, ගේ දොර ඉඩ කඩම් වලට, යාන වාහන වලට වගේම ලෞකික සැප සම්පත් ලබා ගැනීමට ඔබ වැඩි ආශාවක් දක්වනවා. ඒ වගේම ඔබ සතුව සකසුරුවන්කම නාස්ති නොකිරීම, අවශ්‍ය දෙයට පමණක් වියදම් කිරීම ඇති ගුණාංග නිසා ඔබට දියුණුවට පත්වීමට හැකියාව පවතිනවා. ස්ත්‍රී ලග්නය නිසා ඔබ නිතරම කතාවට ප්‍රියතාවයක්ද දක්වනවා. ඒ වුණාට කටක ලග්න හිමියන් පසුගිය වසරේ ඒ කියන්නේ 2022, 23, 24 වැනි වර්ෂවල ඔබ සෑහෙන අමාරු කාලයක් ගත කරන්න ඇති. මොකද ඒ කාලේ ඔබගේ සෙනසුරු ග්‍රහය රැඳී සිටියේ අටවැන්න තුලයි. මේ අටවැන්න කියන්නේ මාරක ස්ථානය. ඔබගේ ආයුෂ ගැන කියවන ස්ථානය. රාශි 12ම අටවැන්න භාවය කියන්නේ තියෙන දුෂ්ටම භාවය කියලා අපි හඳුන්වන්නේ. මේ කොටුව තුල ශනි සිටින කාලයේදී ඔබට සෙනසුරු ලග්න අෂ්ටම ඒ රාශියක ක්‍රියාත්මක වුණා. මේ කාලයේදී බොහෝ කටක ලග්න හිමියන් සෑහෙන දුක් පීඩා වින්දා. මේ කාලේ ඔබගේ තැන්පත් ධනෙ අහිමි වෙන්නේ නැති. පෞල් ජීවිතයේ ප්‍රශ්න කරදර ඇති වෙන්නේ නැති. ආදර සම්බන්ධතා විදිලා යන්නේ නැති. රැකියාව අහිමි වෙන්නේ නැති. හදිසි අනතුරකට ලක් කළා රෝහල්ගත වෙලා ප්‍රතිකාර ලබන්නේ නැති. මෙන්න මේ වගේ එකී නොකී බොහෝ කරදර ගොඩකට කටක ලග්න හිමියන් පසුගිය වසර කිහිපයේදී මුහුණ දුන්නා. සාපේක්ෂව කටක ලග්න හිමියන්ගේ බහුතරය. මොකද සාමාන්‍ය සමහර කටක ලග්න හිමියන්ට මේ ඊරාෂ්ට්‍ර කපල එතරම්ම බල පවත්න්නේ නැහැ. මොකද ඔවුන්ගේ උප්පත්ති කේන්ද්‍රයේ පවතින ප්‍රබලතාවය මත. නමුත් මේ ඊරාෂ්ට්‍ර කපලය ඔබ සම්පූර්ණයෙන්ම පසුගිය වසරේ අප්‍රේල් මාසෙදී ගෙවලා දැම්මා. දැන් ඔබගේ සෙනසුරු ගහයයි ඉන්නේ 9 වෙනි රාශිය. මේ 9 වෙනි රාශියේ ඉන්න සෙනසුරු මේ කාලයේදී නම් ඔබට එතරම්ම අසුබ ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. මොකද 9 වෙනි භාවය කියන්නේ ඔබගේ ධර්මස්ථානය. මේ ධර්මස්ථානයේ ශනි ඉන්නකොට ශනි නිකන් ඉන්නේ සිල් අරගෙන වගේ. මේ කාලයේදී කොච්චර පාපී ග්‍රහයෙක් වුණත් සෙනසුරු ඔබට කිසිම අපලයක් දෙන්නේ නැහැ. මොකද 9 වෙනි භාවයේ සෙනසුරු ඉන්නේ උදාසීන ග්‍රහයෙක් විදියට. නමුත් ඔබගේ කේන්ද්‍රයේ චන්ද්‍රයා 8 වෙනි කොටුවේ, 9 වෙනි කොටුවේ, 10 වෙනි කොටුවේ හරි ඉන්නවා නම් ඔබට මේ කාලෙදී තවම ජන්ම ඒ රාෂ්ට්‍රක අපලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබගේ උප්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍රයා 4 වෙනි කොටුවේ ඉන්නවා නම් ඔබට තවම ජන්ම අෂ්ටම ඒ රාෂ්ට්‍රකයකුත් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ කොටුවල චන්ද්‍රයා සිට කටක ලග්න හිමියන්ට තවම සුළු වශයෙන් හෝ යම් බාධක කරදර පවතිනා විය හැකියි. අනෙකුත් කටක ලග්න හිමියන්ගේ අපල කරදර අවසන් වුණත් ඔවුන්ට තවම ජීවිතය සාර්ථක කරගන්න, හිතපු සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් ග්‍රහචාරයක් පෙන්වන්නේ නැහැ. මොකද තවම කේතු රාහු ගුරු වැනි ග්‍රහයන් දුර්වලයි සිටින්නේ. මේ කේතු ග්‍රහය ඉන්නේ ඔබගේ දෙවැන්නේ. මේ කාලය තරම් ගනුදෙනුවට සුදුසු කාලයක් වෙන්නේ නැහැ. මොකද ඔබ ණය ගත්තොත් ඔබට මේ ණය ගෙවා ගැනීමට ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ තැන්පත් ධනියද අඩු වීමට හැකියාවක් පවතිනවා. රාහු ග්‍රහය ඉන්නේ ඔබගේ අටවැන්නේ. මේ පිහිටීමද එච්චර හොඳ නැහැ. ඒ කාලයේ ඔබ වැඩිහිටියෙක්ක් කියන දෙයක් අහන්නේ නැහැ. ඔබගේ හිතුමත මතයටම තමයි ඔබ වැඩ කරන්නේ. අනාගතය ගැනවත් ඔබ කිසිම තැකීමක් නොකරයි මේ කාලේ වැඩ කරන්නේ. ඔබ අසීමිතව අනවශ්‍ය දේවල් වලට මේ කාලේ වියදම් කරන්න පුළුවන්. ඔය වගේ මේ වසරේ ජූනි 2 වෙනිදා දක්වා ඔබට මිශ්‍ර ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. නමුත් මේ වසරේ ජූනි 2 වෙනිදා ඉතාම සුබදායි ජීවිතේ වෙනසක් කරන්න පුළුවන් සුපිරි ග්‍රහ මාරුවක් සිදු වෙනවා. ඒ දැනට ඔබගේ 12 වෙනි තුල සිටින මේ ගුරු ග්‍රහය උච්ච බලයේ පළමු වන භාවය වන කටක රාශියට ගෝචරය වෙනවා. අපි දන්නවා 1 4 7 10 කියන කොටුව අපි හඳුන්වන්නේ 4 කේන්ද්‍රය කියලා. මේ 4 කේන්ද්‍රෙත් හොඳම භාවය තමයි මේ පළවෙනි භාවය කියලා කියන්නේ. මේ ගුරු ග්‍රහය ඉතාම බලවත් වසර 12කට පසුව කටක රාශියට ගෝචරය වෙනවා සමග
ඔබට පංචමහා පුරුෂ යෝගයක් වන ගුරු හංස යෝගය උදා වෙනවා. මේ බ්‍රහස්පති කියන්නේ ධන කාරක ග්‍රහයක්. මේ කාලයේදී ඔබට හොඳින් ධනය ලැබෙන කාලයක්. ගුරු කියන්නේ ප්‍රඥාවට අධිපති ග්‍රහය වෙන නිසා මේ කාලයේදී ඔබට ඔබගේ ප්‍රඥාවද දියුණු වෙන කාලයක්. ඒ වගේම ඔබ ආධ්‍යාත්මිකව ආගම දහමට ලැබිව කටයුතු කරන කාලයක්ද වෙනවා. මේ කාලය ඔබට සාධාරණ මුදල් උපයාගත හැකි කාලයක්ද වෙනවා. ඔබ පසුගිය කාලයේ යම් නීතිමය ගැටලුවකට මුහුණ දීලා සිටියන ඒවද මේ කාලෙදී නිරාවරණය වෙනවා. ඔබගේ නම යන්න කියලා කියන්නේ මීන රාශිය. මේ මීන රාශිය අධිපතිය තමයි මේ ගුරු කියන ග්‍රහය. නම යන්නෙන් අපි කියන්නේ පුඤ්ඤස්ථානය කියලා. ඒ වගේම පෙර පින් ගැනත් මේ නම යන්නේ කියන්න පුළුවන්. මෙන්න මේ 9 වෙනි රාශිය අධිපතිය තමයි ජූනි 2 වෙනිදා කටක රාශිය උච්ච වෙලා බලවත් ගමන් කරන්නේ. මේ කාලයේදී ඔබට පෙර සංසාරේ කරපු පෙර පින් ඉස්මතු වෙනවා. මොකද ඔබ ඒ රාශිය කාලයේදී ගෙවුවේ පෙර සංසාරේ ඔබ කරපු අකුසල කර්ම. නමුත් දැන් මේ ගුරු ග්‍රහය බලවත් වීමත් සමග ඔබට පෙර පින් ඉස්මතු වෙලා ඔබගේ ජීවිතය උසස් මට්ටමකට ගෙන යාමට හැකියාව පවතිනවා. ඒ වගේම මේ 9 වෙනින් අපි උසස් අධ්‍යාපනය ගැන කතා කරනවා. අන්න එහෙනම් කිසියම් දරුවෙකු තරග විභාගයට මුහුණ දීමට හෝ සරසවි වර්ම බලාපොරොත්තුෙන් හිටියනම් අනිවාර්යයෙන්ම ඔවුන්ට මේ කාලයේදී ඒ උසස් අධ්‍යාපන කටයුතු හිමි කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා. මොකද මේ ප්‍රඥාවට අධිපති බ්‍රහස්පති ග්‍රහය තමයි මේ විදිහට බලවත් ගමන් කරන්නේ. ඉගෙන ගන්න දූ දරුවන්ට ඊටම සුබ ග්‍රහය තමයි මේ ගුරු බුධ වැනි ග්‍රහය. අධ්‍යාපනය ඔබ ඉහළටම ගෙන යාමට හැකියාව පවතිනවා. මොකද පහුගිය කාලේ ඔබට තිබුණ ඒ රාශිය නිසා සමහර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල යම් අඩාල වීම වෙන්න පුළුවන්. මොකද සෙනසුරු රාහු වැනි ග්‍රහයන් යන දශා කාලවලදී මේ අධ්‍යාපන කටයුතු වලට බාධා එන්න පුළුවන්. මේ බ්‍රහස්පති මාරුව මේ වසරේ ජූනි 2 වෙනිදා සිට ඔක්තෝබර් 31 වෙනිදා දක්වා මාස 5කට ආසන්න කාලයක් පවතිනවා. මේ මාස 5 ඇතුළත ඔබට ජීවිතේ විශාල දියුණුවක් අත්දකින්න ලැබේවි. මේ ගුරු ග්‍රහයගේ උක්ෂය තමයි බෝගස කියලා කියන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් මේ ගුරු මාරුවෙන් පස්සේ බෝගස් වලට සාතු කරන්න. ඒ වගේම ගුරු ග්‍රහයගේ පාට තමයි කහ පාට. ඔබට පුළුවන් නම් බ්‍රහස්පතින්ද දිනවල කහ පාට ඇඳුම් අඳින්න. අන්න ඔබට පුළුවන් මේ බ්‍රහස්පති දෙවියන්ගේ ආශිර්වාදය තවත් ලබා ගන්න. මම මේ ගුරු ග්‍රහය ගැනම කිව්වේ මේ වසරේ ඔබට ගුරු ග්‍රහය තරම් වෙනස් සුබ ප්‍රතිඵල දිය හැකි ග්‍රහයක් නැමැති තරම්. මොකද මේ සිකුරු ග්‍රහයටත් වඩා සුබ ප්‍රතිඵල ලබා දීමට ගුරු ග්‍රහයට හැකියාව පවතිනවා. මොකද මේ ගුරු ග්‍රහය උච්ච බවට පැමිණෙන්නේ වසර 12කට පසුව වීමත් විශේෂත්වයක්. සාමාන්‍ය කටක ලග්න හිමියන්ට 2026 වර්ෂයේ මැද භාගයෙන් පසු කාලයේ ඔබගේ කඩා වැටුණු ජීවිතය නැවත ක්‍රමෙන් සාර්ථක කරගෙන සුබ වසරක් කරගන්න හැකියාව ලැබෙනවා. ස්තුතියි.